ජූනි 27 වෙනිදා ශ්‍රී ලංකාවේ තවත් අභිමානවත් දෙයක් සිදු වූ දවසක්. ජාත්‍යන්තර ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව දිනයට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ ව්‍යවසායකත්ව උදානය 2025. හෙට රටට අවැසිම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එකම වහලක් යටට කැඳවාගෙන එමින් ගම්පහ මහනගර සභා ක්‍රීඩාංගණයේදී බැංකුකරණයෙන් ඔබ්බට ගොස් දැය පෝෂණය කරන ඒ සිහින බලගන්වන්න මහජන බැංකුව කටයුතු කළේ ඒ වෙනුවෙන් බිමක් වේදිකාවක් ඔවුන්ට පිරිනමමින්. මෙම ප්‍රදර්ශනය මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් කරන බිම්මට්ටමේ ව්‍යවසායකයාගේ සිට නවෝත්පාදක ව්‍යවසායකයා දක්වා විදුලි උපකරණ හරිත නිෂ්පාදන නව ව්‍යාපාරික අදහස් සූර්ය බලශක්ති පද්ධති සැකසූ ආහාරපාන කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන රෙදිපිලි නිමියදුම් හා පාවහන් විදුලියෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ ඇතුළත් වෙළඳ කුටි රැසකින් සමන්විත වුණා. මෙහිදී තම නිෂ්පාදන හා සේවා පෙරට ගෙන යා හැකි නව ප්‍රවණතා තාක්ෂණික දැනුම හා සංකල්ප පිළිබඳව විද්වත් දේශන හා සම්මන්ත්‍රණද උපදේශන සේවා හා විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ වැඩසටහන් රැසක්ද පැවතියා. එමෙන්ම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහාම වෙන් වූ ක්‍රෙඩිට් කාඩ් පත හඳුන්වා දීමේ වැඩසටහන කාගේත් අවධානයට මෙන්ම ප්‍රශංසාවටද ලක් වුණා. මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපති ලලින්ද ගමගේ මැතිතුමා ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම මැතිතුමා මෙන්ම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන හා ශුද්‍ර මූල්‍ය නියෝජන සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු විධායක කළමනාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලයේ බොහෝ දිනෙක්ද පැමිණ සිටියා. ව්‍යවසායකයෝ විදිහට ඔබට පුළුවන් නම් ඔබගේ හැකියාව අපට පෙන්නන්න රටට පෙන්නන්න. අද රටක් විදිහටත් අපි ජයග්‍රහණය කරනවා. ආර්ථිකයක් විදිහට අපි ගොඩනගෙනවා. ඒ වගේම ව්‍යවසායකයෝ විදිහට සහ මූල්‍ය ආයතන විදිහට අපිට එකතු වෙලා මේ සංවර්ධන කාර්යයට මඟ හෙළිපෙහෙළි කරන්න පුළුවන්. මහජන බැංකුව ජාතියේ අභිමානය අපේ 64 වන සංවත්සරය අපි පවත්වනවා ජූලි 1 වෙනිදා. ඒ සමගම තමයි අද අපි SME දිනය සමරන්නේ ප්‍රධාන උත්සවයේ තියෙන ගම්පහ. අපි මේ සමගම ලංකාවේ හැම ප්‍රාදේශිකයක්ම මේ වගේ ව්‍යවසායකයන් එක්කව කරලා මහජන බැංකුවෙන් සහයෝගය ලබා දීලා ඒගොල්ලන්ට හොඳ තව මාකට් එකක් ලබා දෙන විදියට මේ වගේ උත්සව සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනය කරන්නේ ව්‍යවසායකයන්ට මහජන බැංකුව සමග එක්ක ගනුදෙනු කරලා රටේ දියුණුව සහ තමන්ගේ දියුණුව ලබා ගැනීමට අපි සමග එක්වන ලෙස. මහජන බැංකුව විසින් කරනු ලබන දැවැන්තම ව්‍යාපාරය මේක මෑත කාලයේදී. ඇත්තටම අපි හිතුවට වඩා සාර්ථකයි. සාර්ථක වෙන හේතුව තමයි මෙතන වෙළඳ සල්පිලක් වගේම ව්‍යවසායකත්ව අධ්‍යයනය පිළිබඳව විශ්වවිද්‍යාල 4ක් ඒ වගේම තව රාජ්‍ය ආයතන 4ක් එක්ක එකතු වෙලා තමයි මේ වැඩසටහන කරන්නේ. එතකොට මෙහිදී ව්‍යවසායකත්වයේ පිළිබඳ තියෙන ගැටලු ඒ වගේම ප්‍රශ්න සඳහා බැංකු කුටියක් තියෙනවා මෙතන. අපේ විශාල පිරිසක් ඉන්නවා අපේ කාර්ය මණ්ඩලය. සාමාන්‍ය පොලකට ගියාම තියෙන්නේ රෙදිපිලි වගේ දේවල්. නමුත් මෙතනදී ඔවුන්ට මිලදී ගන්න පුළුවන් 3 wheel power. ඒ වගේම යතුරු පැදි, ඒ වගේම ඩිජිටල් මාකටිං ගැන අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. මේක සමස්ත අර්ථාන්විත වැඩසටහනක් විදිහට තමයි අපි මේක දකින්නේ. දැනුම විශේෂඥ අත්දැකීම තම නිෂ්පාදන වෙනුවෙන් වේදිකාවක් හිමිවීම ඇතුළු මහජන බැංකුවේ ව්‍යවසායකත්ව උදානය 2025 පිළිබඳව පැමිණි හැමෝම අප වෙත අදහස් දැක්වූයේ මහත් සතුටෙන්. සෑම විට මේ රටේ සැමගේ අභිමානය උදෙසා අප සේවාව සැපයීම අරමුණු කරගෙන මහජන බැංකුව ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අභිමානය වෙනුවෙන්ද ප්‍රදර්ශනයකට එහා ගිය වේදිකාවක් මෙවර ව්‍යවසායකත්ව උදානය සමග අපි තිලින කරා.